විශ්වයේ කොහේ හරි අපි වගේම ජීවයක් ජීවත් වෙන තවත් ලෝකයක් තියෙනවද? මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න විද්‍යාඥයන් දශක ගානක් තිස්සේ උත්සාහ කරනවා. දැන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 25ක් විතර දුරින් තියෙන ජීවත් විය හැකි කලාපයක තියෙන සුපිරි පෘථිවියක් විද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙනවා. ඒකේ නම GJ3378b. ඒක ඇත්තටම තවත් පෘථිවියක්ද නැත්නම් තවත් සමාන ග්‍රහ ලෝකයක් විතරයිද? අද වීඩියෝයෙන් ඒ ගැන අපි විස්තරාත්මකව බලමු. GJ3378 කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත තියෙන බාහිර ග්‍රහලෝකයක් නැත්නම් එක්සෝප්ලැනට් එකක්. ඒක පෘථිවියට වඩා විශාල හින්දා විද්‍යාඥයින් එක සුපර් එර්ත් එකක් නැත්නම් සුපිරි පෘථිවියක් කියලා කියනවා. සුපිරි පෘථිවිය කියන්නේ පෘථිවියට වඩා විශාලයි කියන අදහස විතරයි. ඒකෙන් ඒක පෘථිවිය වගේම පරිසරයක් තියෙනවායි කියලා කියවෙන්නේ නැහැ. මේ ග්‍රහලෝකය රතු වාමන තරුවක් වටේ කක්ෂගත වෙනවා. GJ3378b ගැන වැඩිපුරම කතා වෙන්නේ ඒක එයාගේ තරුව හැබිටැට් සෝන් එකේ නැත්තම් ජීවය පැවතිය හැකි කලාපය තුල පීඩා තිබ්බ හින්දා. මේ කලාපයේ උෂ්ණත්වය නිසි පරිදි තියෙයි නම් ග්‍රහලෝකය මතු පිට ද්‍රව ජලය පවතින්න පුළුවන්. ඒත් මෙතන වැදගත් දෙයක් තියෙනවා. හැබිටැට් සෝන් එකක් තියෙනවා කියන්නේ ඒ ග්‍රහලෝකයේ ජීවය තියෙනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ජීවය ඇතිවීම සඳහා අවශ්‍ය කොන්දේසි තිබිය හැකි බව පමණයි. ඒ කියන්නේ ජීවය ඇතිවීමට අවශ්‍ය කොන්දේසි තිබිය හැකි බව විතරයි. මේ ග්‍රහලෝකයේ ජීවය තිබිය හැකිද? දැනට ඒ ගැන කිසිම ස්ථිර සාක්ෂියක් නැහැ. විද්‍යාඥයන් තාමත් නොදන්නා දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට මේට වායුගෝලයක් තියෙනවද? තියෙනවා නම් එය කුමන වායුවකින් සමන්විතද? එහි ද්‍රව ජලය ඇත්තටම තියෙනවද? ඒ වගේම ජීවයට අවශ්‍ය රසායනික පරිසරයක් තියෙනවද? මේ ප්‍රශ්න වලට තාම පිළිතුරු හම්බෙලා නැහැ. GJ3378b වටා යති තරුව රතු වාමන තරුවක්. මෙවැනි තරුව බොහෝ විට ඉතා ප්‍රබල සෝලාර් ෆ්ලේර්ස් හා විකිරණ නිකුත් කරනවා. මේ විකිරණ නිසා ග්‍රහලෝකයේ වායුගෝලය කාලයක් සමග විනාශ වෙන්න පුළුවන්. වායුගෝලයක් නැත්තම් ජීවය පැවතීමට ඇති අවස්ථාවද අඩු වෙනවා. ඒ නිසා විද්‍යාඥයින්ගේ ඊළඟ පියවර වෙන්නේ මේ ග්‍රහලෝකයට වායුගෝලයක් තියෙනවද නැද්ද කියන එක බලන එකයි. ඉදිරියේදී NASA ඇතුළු අභ්‍යවකාශ ආයතන අලුත් ජෙනරේෂන් වල දුරේක්ෂ භාවිතා කරලා GJ3378b ග්‍රහලෝකයේ වායුගෝලය විශ්ලේෂණය කරන්න සැලසුම් කරනවා. ඒගොල්ලෝ බයෝස්ට්‍රක්චර්ස් නැත්තම් ජීව විද්‍යාත්මක සලකුණු තමයි මේ ග්‍රහලෝකය හොයන්නේ. ඒ වගේ සලකුණක් හමු වුණොත් එය මානව ඉතිහාසයේ විශාලතම විද්‍යාත්මක සොයා ගැනීම අතරින් එකක් වෙන්න පුළුවන්. GJ3378b කියන්නේ තවත් පෘථිවියක්ද? දැනට නම් මේකට පිළිතුරක් නැහැ. ඒත් විද්‍යාඥයින්ට ජීවය සෙවීමේ ගමනේ ඉතාම වැදගත් ඉලක්කයක් බවට මේක පත් වෙලා තියෙනවා. විශ්වය තුල බිලියන ගාණක් තරුසා ග්‍රහලෝක තියෙනවා. ඒ අතරින් කොහේ හරි තැනක තවත් ජීවියක් තියෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම තවමත් ඉදිරියට යනවා. ඔයාලා හිතන්නේ විශ්වයේ තවත් තැනක බුද්ධිමත් ජීවිත වෙනවද? ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න.